යම් දේශනාවක විතරේ කියන ඔය මහා මංගල සූත්‍රයේ ඔව්. මංගල කරුණු 37 ලාභ දේශනා කරන්නේ මේ එදා දෙවිවරු ඇවිල්ලා දෙවියෙක්නේ ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් මේ මුත්තම කියලා ඡාම ගාතාවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ මුත්තමන් කියන්නේ විමුක්තියට මඟ කියන අර්ථයේද? නෑ මහෝත්තම කියන වචනේ මහා උතුම් කියන එකයි. මේ දැන් මුත්තමන් කියන වචනේ පෙන්නන්නේ ඒකයි. මොකද මේ විමුක්ති මුත්තමන් කියන මිදීමක් කියනවා. මුත්තමන් කියන වචනේ. මේ මුක්ත කියන්නේ මිදෙනවටනේ. මිදෙනාට දෙනුත් කියනවා. ඉතින් මිදීමට කරුවතෙනුත් ඒ කියනවා. ඒතර මේ මුත්තමන් කියන මහෝත්තම කියන වචනේත් සම්බන්ධ නම් මුත්තමන් කියලා දෙනවා. මහ උතුම් කියන අර්ථය. අති උතුම් කියන මගුල් කර කියනකොට කියන්නේ. මුදන් පටිගන් හාතු මුත්තමන් කියලා අපි කියන්නේ. උත්තමයන් වහන්සේ කියන එක අති උත්තමයන් වහන්සේ කියන අර්ථය කියන්නේ මහ උත්තමයන් වහන්සේ කියන එක. පිළිගන්න කියන හැම කියන්නේ. ආදිවාසී තුනෝ බන්ති ආදිවාසී කියලා පටිගන් හාතු මුත්තමන්. මේක උත්තමයන් වහන්සේ මහ උත්තමයන් වහන්සේ පිළිගන්න ආසේකවා. ඒ අර්ථ දෙක. මුත්තමන් කියන වචනේ මිදීමටත් එනවා. ඔය දෙකම ගත්තා. එතෙන් ඔබ ඉතින් ගන්න ඕනේ. ඒක විස්තර වෙනවා මේ දෙවිවරු අතරේ මේ බුද්ධ භාෂිතය අහන දැනගෙන හිටපු දේව කණ්ඩායමෙන් තමයි මේ ඇවිල්ලා අහලා තියෙන්නේ කියලා. ඉතින් ඒ විතර බුද්ධ භාෂිතය අහලා තිබිලා මේ මංගල කරුණු වලට මේ කෝලහලයක් තියෙනවා. ඒක වට හරියට තේරෙන්නේ නැහැ. මේ කියලා මේ දෙවියෝ හිතන්නේ අර බුද්ධ භාෂිතය දැනගත්ත නිසා විමුක්තියට මඟ දේශනා කරන්න. මේක බුද්ධ වාසිතේ දැනගත්තා ඉන්නේ බබලෝ. දිව්‍ය ලෝකේ ඉන්න කට්ටියට ඒ කාලේ අහු වෙන්නේ නැහැ. අහු වෙන්න තැනක් තියෙන්නේ මෙහෙමයි. දිව්‍ය ලෝකේ මේ ඉන්නේ දැන් කාශ්‍යප බුදුරන් වහන්සේ පහළ වෙච්ච කාලේදී හිටවු පිරිසක් හිටියලා. ඒ හිටවු පිරිස මේ පල්ලෙහා මේ දෙව්ලොව වල නේ. දැන් ඕක සම්බන්ධ වෙලා තියෙන සක්‍ර දෙවියන් සම්බන්ධ තාවතින්සේ. තාවතින්සේ දෙව්ලොව එච්චර කාලයක් ආවිසන්නේ නැහැ. ඔව්. ඒතර ඒක එහා තින්නේ බබලෝටයි සම්බන්ධ වෙන්නේ. දැන් අපි අතප සුදුසු අගනිට කියන්නේ. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල තමයි ඒ දන්නයි. සත්බුදුරෙන් දැකපුවා තියෙනවා. අගනිට බබලෝ. සත්වේරි බුදුරයන් වහන්සේ දැකපුවා ඒ ලෝකේ ඉන්නවා. ඒතර ඒ උන්වහන්සේ බණහපුවා තියෙනවා. දෙවිවරු අතරේ නේ. වෙන්න බෑ. ඔව්. එතකොට දෙවිවරුන්ට වශයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ යම් කල්පලයක් වුණාම ඔය කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ බලපාන. ඔව් ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ මේ අර ලෝකපාලක දේවතා මණ්ඩලයේ. ඒ ලෝකපාලක දේවතා මණ්ඩලයේ මේ මිනිස්සු අතර තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳනවා. විසඳනවා ඒවා ගැන කතා කරනවා, සාකච්ඡා කරනවා, ඒවට ආරක්ෂා කරනවා. ඒ আদি කටයුතු කරනවා. ඔය චාතුරු මහරජගේ පාලනයේ තාවතින්සේ සක්‍ර දෙවියන් මුල් වෙලා. ওই දෙක තමයි සම්බන්ධය දිගට. ඉතින් උතරින් ඒ ඔය පන්නේ එහෙම ගිය එකක්. එතෙන්ට එතනකන් ගිහිල්ලා නා අපහු ආයෙත් අප්‍රදේයන්ගේ තමයි සම්බන්ධය ආවේ. මොකද යනවා යහන් දෙක ගොති එක්කෙනෙක් කිව්වේ දේවතාවගේ. අසේවනාට බාලාන පණ්ඩිතානන්ත තේවන. ඔව්. දැන් මේ බාල පණ්ඩිත සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙනවා. ඔව්. අන්න එතනින් කරුණු අරගෙන පෙන්නනවා මේ. ඔව්. කියනවා දේශනා කියනවා. ඔව්. එතනින් අරගෙන තමයි පෙන්නන්නේ අර මංගල කර්ම ටිකට දැන් විතර වෙනවනේ. ඔව්. දාම්පතර පොත්වල. ඔව්. ඒකින් නැවත විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පරමාර්ථ වශයෙන් අර්ථ දක්වන දේශනාවක තමයි මේක තියෙන්නේ. ඔව්. ඒක බාල පඬිත් සූත්‍රයෙන් අරගෙන තමයි ඔව්. මේ පඬිත්‍ය සොයාගන්නේ. ඔව්. එහෙම නැතුව බුදුහාමුදුරු පෙන්නලා තියෙන්නේ එහෙමයි. ඔව්. දැන් මේ ලෝකේ ඉන්න පඬිත්‍ය වර්ග ගත්තොත් අපිට ඒක ගන්න බෑ. ඒක මම බලන්න බෑ. අන්න එහෙම අර්ථයක් ගෙන්නේ. ඔය එක හදින් බාල පඬිත කියන දෙක එකම ඕනේ. දැන් අන්ධෝ බාලෝ පුතඥෝ කියන්නේ බාලයන් පුතඥනේ අන්ධයි බාලයි. ඉතින් අන්ධ බාල කියන එක නෑ එකයි. ළමයින්ගේ බාලත්වය නෙමෙයි ඔය කියන්නේ. ඒ වගේ ලෝකේ ඉන්න බාල කියන්නේ එක කොටසක්. අදේවනාච වාරණ පඬිතානන්ත පඬිත කියලා කියන්නේ අර යහපත් වන්නා වූ උපරිම මේ නියම පඬිතනම් මාර්ග පණ්ඩාපි වෙන්න ඕන අපි. ඔව් එහෙම වෙන්න. ඒකයි ඉතින් පෙන්නන්නේ. ඉතින් ඒක තමයි විශේෂ තත්ත්වය. මොකද එහෙම නැත්නම් අවදි මේ අර මේ අවසාන වෙනකොට අරිහත්ත්වයේ කෙලවර ගන්න බෑ. බෑ. ඒක අවසාන මංගල කාර්යයේ තියෙන්නේ මේ අර අශෝකං විරජං කේමං ඒ තමයි මංගල මුත්තම කියන්නේ. අශෝක විරජ කේම කියන්නේ නිවන. නිවනින් පූර්ණ කරගත්ත කෙනා අන්තිමට අවසන් කරන්නේ.
ඉතින් එතනින් පොළවගෙන මේ බුද්ධ ශාසනය තුළ මේ මංගල සූත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ශාසනයේ බහැරකාරික මංගල සූත්‍රය ක්‍රියාත්මක කරන්න බෑ. බෑ. දැනට කියන්නේ ඔය මේ කාලේ පුළුවන්. ගිහි විනය කියලා නෙවෙන්නන්නේ. ඔව්. සාමාන්‍ය අපි අහලා තියෙන්නේ. ඔව්. ගිහි විනය තමයි මේ මංගල සූත්‍රය, ව්‍යාපපච්ච සූත්‍රය කියන්නේ. ඔව්. ඉතින් දැන් ඒක ඔය අමුතුම දේශනාවේ පෙන්නනෝ ඒක එහෙම කරගන්න දැන් අපිට අමුතෙන් දේශනා කරන්න ඕනේ නැහැ නේ. එවනම් ඒ දේශනා කරන මේ විමුක්තිය වගේ පරමාර්ථ දේශනාව මේ විදියට වෙන්න ඕනේ. ඔය දෙපැත්ත පෙන්නන. දැන් විශේෂයෙන් අසේවනාත බාලන ඒක ඕක යන්නේ එහෙම තමයි. දැන් ගිහිවතක ඉඳගෙන යම්කිසි බුද්ධලේ ජීවිතේ තමයි කටයුතු යාපත්‍ය කරගෙන ධම්ම අවබෝධයක් ලබාගෙන අර අමුදරු පෝෂණේ දේවාදී කටයුතු සියල්ලම කරගෙන ඔය ක්‍රමක්‍රමයෙන් ගිහිලා වෙලා අන්තිමට අවසාන කාලේ වෙනකොට ගිහිල්ලා පැවිද්දට ගිහිලා යන හැටි තියෙන්නේ. ගිහිල්ලා අවසානයේදී විමුක්තිය ලබන්නේ කෙලවර කරන්න හැටි. ඉස්සරහට තිබිච්ච ක්‍රමයක්. ගිහිවතේ කටයුතු කරගෙන ගිහිලා තමන්ගේ අඹ මේ දරුවන්ගේ පෝෂණය ආදී කටයුතු කරලා අන්තිමට ගිහිලා ක්‍රමක්‍රමයෙන් මේ ශාසනයට ඇතුළු කරලා මේ සීල් සමාදන් වෙලා ඉන්න කාලේ එහෙම ඉඳලා කාලයෙන් ධම්ම ශ්‍රවණ කාලයෙන් ධම්ම සාකච්ඡා ඉතින් මේ හරියට. ඕම ගිහින් තමයි අන්තිමට මේ වෙන්නේ. තපෝද බ්‍රහ්මචර්යයන් වෙන්නේ අවසානයේට. ඔව්. ආර කර්ණීය මෙත්ත සූත්‍රයේ වගේම උන්දනත් මාතා ඒ උපට්ඨාන කියන තැන. ඔව්. ඉතින් ඒ ලෞකික පැත්ත දැන් කොහොමද දේශනාවේ පොත්වල තියෙනවා. ඔව්. ඒක නේ මෙතන පෙන්නන්නේ තර කර්ණීය මෙත්ත සූත්‍රයේ වගේ. ඔව්. මෑණියන්ට සලකන්න. ඔව්. ඒ අමාමෑණියන්ට සැලකී කියලා ඒ අමාමෑණිය පෙන්නු දහම් මාර්ගයේ යාම පිළිබඳ එතන දේශනා විග්‍රහ කරනවා. ඔව් ඒ දෙකමත් තියෙනවා. පුත්ත දානස කිව්වහමත් ඒ වගේ පුත්ත දාන කියලා කියනකොට බුදුරන් වහන්සේගේ පුත්ත කියන්නේ රහතන් වහන්සේ. දාන කියන්නේ මාර්ගඵලලාභී අනිත් භික්ෂුන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා විසින් මේ මාර්ගඵලලාභීන් විසින් තවත් දීජන්තවට මේ ධර්මයේ දෙනවා. ඔව්. අන්නේ මේ පුත්තු ටික එහෙම රැකගෙන දැන් දිගටම යන්න ඕනේ කියන අර්ථයෙන් එන්න. ඔව්. ඉතින් අර ලෞකික පැත්තට නේද දැන් තියෙනවනේ පුත්තු ඔබතු ගන්නන්නේ ඒකමනේ. ඔව්. මේ විදිහට ඒ දේශනාව එනවා. ඒක හරි. ඒක ඔක්කොම තියෙනවා. ඒ දෙපැත්තම යන්න ඕනේ. ඒ දේශනාව ඒකට දැන් මේ බොතලට අරගෙන කියනවා. ඔව්. ඒකේ වරදක් වෙන්නේ නෑ නෑ. ඕයි. ඒ ආම්බිරුම් කියනවා. ඔව්. මේ පරමාර්ථය තමයි මේ. ඔව්. ලෞකික පැත්ත නැත්නම් ලෝකයේ හැදෙන පැත්ත දැනට තියෙනවා. ඔව්. ඒක මට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔව්. පුංචි කාලේ ආම්බිරුම් ඔව්. දැනට පරමාර්ථය තමයි පේන්නේ. අන්න ඒකයි. ඔව්. අනියම් වෙදින දේශනාවකුත් තියෙනවා. ඔව්. ඔව්. ඒක උගක් හොඳයි එහෙම කිව්වා. ඔව්. අර සම්මතයේ තියෙන එක පෙන්වන්න වෙනවා. ඔව්. ඒක සම්මතයේ මෙහෙම තියෙනවා. මේ බලමාන පැත්ත මෙහෙම තියෙනවා. එතකොට තමයි මේ ඔව්. බුදුහාමුදුරුවෝ ඉතින් ලෝකය හදානෝ දේශනා ධර්ම දේශනා ඔව්. කරන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒක. ඔව් බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාවේ පෙන්නලා තියෙන්නේ ඔබේ අනුස්සතේ ගම්මේ. අන්න ඒක. ඒ වගේ තමයි මේ සෑම සූත්‍රයක්ම ඔව්. නිවන් මාර්ගයට පෙන්වීම මිසක් ලෝකේ හදන වැඩ පිළිට උපයෝගී කරගන්නේ නැහැ. මේකයි කියලා තමයි ඒ ඔව්. ඔක වෙලා තියෙන්නේ මෙහෙමයි දැන්. නිවන් මාර්ගට අහු වෙන පසුතලය හැදෙන්න ඕනේ. දැන් ලෝකේ හදනවා කියන එකයි ලෝකයෙන් නිවන් මාර්ගට පසුතලය හදනවායි දෙක. දැන් නිවන් මාර්ගට පසුතලය හැදෙනකොට සුගතිය ලැබෙන්න ඕනේ. දුගති සත්වයකට දුගතිය දෙන්නේ නැතුව කවදාවත් බෑ නිවන් මාර්ග වඩන්න. එන කරුණා සාසනයේ සිද්ධ වෙන්නේ මොකද ප්‍රඥා සාසනයේ වඩපු කෙනා මේ පුණ්‍ය ගංගා කුසල ගංගා යාට පහළ වෙන්නේ. යා ඒකින් අනුමෝදනා කරලා ඒ මාර්ගයේ පූර්ණ සකස් කරලා අනික් අයට අතහිත දෙන්න ඕනේ පල්ලෙහා දුගතියේ ඉන්න කෙනා සුගතියට ගන්න. ඒ වගේම අහේතුක කෙනාට කවදාවත් බෑ දහේතුක දිහේතුක දෙන්නට. නිවන් අවබෝධ කරගන්න බෑ ඒත් බෑයි. යා ත්‍රිහේතුක වෙලා අවබෝධින්න ඕනේ. ත්‍රිහේතුක වෙලා අවබෝධින්න බෑ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ නැහැ. යාට පිනක් ලැබෙන්න ඕනේ. පින මුල් කරගෙන තමයි ඊළඟට බව සුගතිය මේ ත්‍රිහේතුක වෙලා අවබෝධින්නේ. ඊට පස්සේ තමයි ධම්ම අවබෝධය ලබන්න පුළුවන්. එහෙනම් ඒකෙන් අත්‍යවශ්‍යයෙන්ම මේ කුසල මේ පින් මඟක් තියෙනවා. එතෙන්ට එනකම් මඟක්. ලෞකික මඟ. ලෞකික සුගති මඟත් මේ මධ්‍යම ධම කිව්වේ ඒකයි. ඔව්. ප්‍රණීත ධම නිවන් මඟ. නිවන් මඟ සියල්ලන්ටම නෙමෙයි. නිවන් මඟින් ත්‍රි හේතුක උපත්ය ලැබලා තියෙන උතුරට නොනක් තියෙන අයත්. ඒ තමයි ඒ වගේ මාර්ගඵල අවබෝධ කරන්නේ. සියල්ලන්ටම අවබෝධ කරන්න බෑ. අනිකා පෝෂණය වෙන්න ඕන. පෝෂණය වෙන්න ඕන. මේ බුදුරන් වහන්සේ ඉතලා බැලුවේ මම මේ ධර්මයේ සියල්ලන්ටම දේශනා කරන්න කිව්වා. මට වෙහෙසක්. ඒතර මොකද සියල්ලන්ටම දේශනා කරන්න කොයි වෙහෙසක් කියන එක තමයි සාපති මහා බ්‍රහ්මණේ හිතුනේ. උන්වහන්සේ ධර්මයේ දේශනා නොකර ඉඳ හදනවා කියන වෙහෙසක් කියලා. ඉතින් ඒතර කිව්වේ බ්‍රාහ්මණේ එහෙම දෙයක් නෙමෙයි. සියල්ලන්ටම දේශනා කරොත් මට වෙහෙසක් වෙනවා කියන එකයි මේ වෙන්නේ.
ධර්ම දේශනා කරනවා නෙවෙයි. සවන් නැතෝ සවන් දෙත්වා. මම දේශනා කරනවා. ඒ වගේ මේ බ්‍රහ්මයාට කිව්වේ. බුදුරජාණන් වහන්සේ උපමාව වශයෙන් බැලුවා. මේ උපමාව. හරි නෙළුම් මිලක්, ඔපුල් මානෙල් ආදී මිලක් මුල් කරගෙන. ඒ විලේ තියෙන මේ මල් ගැන බැලුවා. මේක තියෙන මේ සමහර මල් පොට්ටු. තව මැදක් වතුර ඇදිච්ච ඒවා. උඩට ඇදිච්ච ඒවා. පිපෙන්න ලං වෙච්ච ඒවා. හිට උදේ ඉරේලිය වැටෙන පිපෙන ඒවා. අනේ සූර්යාලෝකයේ වැටෙන පිපෙන්න මෝරලා තියෙන මල් ටික වගේ හරියක් තියෙන බොහොම ටිකක්. මම ධර්ම දේශනා කරලා මාර්ගඵල ලබන්නේ ටිකයි. අනික කට්ටිය තමයි පොට්ටු ආයි. ඒගොල්ලෝ නිකන් පෝෂණය වෙනවා තාම. ඒගොල්ලන්ට ඉරේලිය පෝෂණයට ඕන වෙනවා. ඉරේලිය නිසාම තමයි අර මල නැగి තියෙන්නේ ඔලොකට එන්නේ. ඒ පෝෂණය වෙන පොට්ටුව පෝෂණය වෙන්න පුළුවන් බෑ. ඒ පෝෂණය වෙන්න ආධාර තියෙන්න ඕනේ. ඒ බුදුදහම සූර්යාලෝකයෙන් උපමා කරලා පින්නේ ඒකයි. සූර්යාලෝකයෙන් ගහ පෝෂණය වෙනවා. පොට්ටුවක් පෝෂණය වෙනවා. මේ පොට්ටුව විරිච්ච වල පිපෙනවා. ඒ වගේ මේ බුදුදහම දෙකටම කිව්වේ ඒකයි. දැන් අපි බලාපොරොත්තු ප්‍රඥාවට විතරක් කිව්වොත් එහෙනම් අනික කෙනා ඉන්නේ කොහොමද දෙන්නේ? දැන් අපට නම් ඉතින් මේ අහන්න නිදා තේරෙනවා දැන් මේ ආශිර්වාද පූජා. දැන් එතකොට ඒව කරනකොට අර බෝසත්ණන් වහන්සේ අර චෛත්‍යයක් හදලා එම කරපු පූජාවනේ. ඉතින් ඒ තුලින් මේ අපේ දැන් මම විවාහ වෙලා ඉඳලා පැවිදි කෙනානේ. ඉතින් අපේ දරුවන්ට මාර්ගඵල ලබා ගන්න බැරුණත් ඒ පරම්පරාව දිගටම හැදෙනවනේ. ඔව් හරියනවා. ඒ මධ්‍යම දහමෙන්නේ ඔව් අනේ. එහෙම ගුණයක් වෙනවා. කොහොම හරි මේ ධාමයට අනුගත වෙලා ඊළඟ පරම්පරාවට මේක දිදීනේ යන්නේ. ඉතින් මේකේ අම්මා තාත්තා කිරි හදන්නේ ලදරු කිරි ආහාරය හදන්නේ. අම්මා තාත්තට බොන්න නෙවෙයි. දරුවට බොන්නේ. දරුවා පෝෂණය කරගන්න අම්මා තාත්තා කියන කොහොමද? ඒ වගේ වැඩි හිටියේ දහම අවබෝධයක් ලැබුවාගේ යුතුයකමක් තියෙනවා. අර මාර්ගයට අවතීර්ණ කරලා ඒ පල්ටි නෑ උඩට ගන්න. ඒක තමයි කරුණා ශාසනය. ප්‍රඥා ශාසනය තමයි වඩා ගන්න. බුද්ධ ශාසනය යන්නේ එහෙමයි. ඉතින් මේ ශාසනය තිබුණොත් තමයි මේ පැරණි ශාසනක් තිබුණා. ඒකෙන් තමයි මේ ශාසනය මේ විදියට ඔය උද්ගත විචාරණය දෙන්නම ගියේ. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මේ එන පිළිසෙම්ම කොටසක්ම තමයි. ඔව් ඒ කියන්නේ ඒ කාල සීමාවෙන් අවබෝධ කරගන්න. අනිකයි. මේක වැඩෙනවා. මේ කෙනෙක්ට වැඩෙනවා. වැඩි තමයි යන්නේ. මේ කාලෙත් අපිට උත්සාහ වීර්යය ගන්න කියලා තියෙනවා මේ වැඩේ කරගන්න. හැබැයි උත්සාහ කරන්න ඕනේ තමයි. හැකිතරම් උත්සාහ වීර්යය අප්‍රමාදයේ යොදවන්න ඕනේ. නමුත් ලැබෙන එක ගැන බැරි ඒක නික ගහ හිටවා ගත්ත ගොවියට සාත්තු වැරෙන්න මල් ඕන නම් කඳවන තව එකක් කරන්න තියනවාද කියලා අහන්නේ. සාත්තුව හරියට කරනකොට මල් පළ කඳ ලැබෙනට කඳ ලැබෙයි මල් පළ ලැබෙනට මල් පළ ලැබෙයි. ඒදාර මුක්ති වෙන්නේ. ඒක තමයි උපමාදියා තියෙන්නේ. අපේ වැඩේ කරගෙන යන්නේ. ඒ වගේම අනික රතයිද දෙන්න ඕනේ, පාරතේ ඉන්න අය රතයිද දෙන්න ඕනේ. තමන් තන්න මට්ටමින් කරේ යන්නේ. ඒ මට්ටමේ අවබෝධය දිනට ඒ අවබෝධය කියලා දෙන්න ඕනේ. ඉතින් මේ අවබෝධය පඤ්ඤාවන්ත සායන් ධම්මෝ කිව්වහම අපි හිතා ඉන්නවා මේක මේ නිවන් දකින්න එක විතරයි කියලා. නෑ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මල පහ පවන පූජා කරන තේරුම් ගන්නවා ඒකත් ප්‍රඥාවක්. ඒකේ හේතුවක් තියෙනවා. මේ අන්ත මාත්‍ර හරි වැටෙනවනේ ලෝකෙ දෙයක්. ඒකයි කාත්. දැන් අර මම අපේ හම්බුරට වෙන්නේ දැන් වේදනාවම දැන් අපි 12 පහනක් නිර්මාණය කරනවා නේ. ඔව්. දැන් මේ පහන බැලුවම මේක දැන් අපි ආපෙන්නට තාමවත් වෙන්නේ. ඔව්. දැන් දැක්කනේ මම මේක කියමු. දැන් බලන්න මේ පහන 12 මාසෙම වත්තු කරන්නේ. ඔව්. මොකද වෙන්නේ? අනේකනේ මහ විශාල වශයෙන් අපි කරොත් මොකද උනේ? ඔව්. එතන පොඩි වෙනසක් ආව නේද? හාමුදුරුවෝ. අන්න එහෙම දෙයක්. ඉතින් මේ අන්නේ පොඩි වෙනසක්. දැන් උදේ ඉඳලා අපි ආපු වෙලා ඉඳලා පත් වෙනවා. ඒ කොච්චර දැන් ඕකම තමයි ලොකු වුණා කියයි නම් ඒකේ ඉන්නේ ප්‍රසාදය වැඩි. ඔව්. ඒක තියෙන්නේ. දැන් ලකුණටපත් හාමුදුරුවෝ පොච්චි උනේ මොකද? යොදුනා කුතර හදන්න හදපු චෛත්‍ය ක්‍රමක්‍රමයෙන් ඔච්චර එකක් වුණාද ප්‍රඥාව තියනවා කියන පුංචි කරේ. මොකක්ද දිරුණා. අඩි 4ට පුංචි කරේ. අන්තිමට. එහෙම නැති කවන්නේ නැහැ කියන්නේ නිකන් අර දුක කියලා තැන්න උනා. මොකද අර චිත්ත ප්‍රහාදේ ලබාගත්තේ විශාල පිළිසකට හේතු වාසනාවක් නැති කරා. අර ප්‍රඥාවන්තකම කියන්නේ කිව්වා. දුක කියලා කියලා බිලෝ ඇයිදලා බලනම වකුවත් පුදු වෙලා කුරු පිටේ කියලා හරි කැතරව බලන්න. හරි ඥානෙ තිබුණා. ඥානෙ තිබුණා. ඔව්. නෝ බලන්න බෑ කැතයි. ඒ තත්ත්වෙම වුණා. ඉතින් ඒක හේතුව වශයෙන් පින්නේ ඒ චෛත්‍ය පුංචි කරපු විභාගය.
ඒ වගේ ඔව් මොකද හේතුව උන්වහන්සේ එතුමාට මේ ඒ කාලෙදී මේ ඥානෙ තිබුණාද සියල්ලෝ ඥානියෙන් නැහැ ආ ශ්‍රද්ධාවෙන් චිත්ත ප්‍රසාදින් යුතුව කරුදී විශාල යහපතක් ලබා ගන්න ලබාගෙන විශාල විද්‍යාවක් එකකින් මේ මඟ වඩා ගන්න ඒක ඇතු යනවනේ ඒ දැන් ඒකින් අර වෙන්නේ ඒක තමයි ගියා මොකද දැන් මේකේ වෙන්නේ කොහොමද තියෙනවා දැන් ලොකුවට හදලා කියලා අර ඔතේ දාලා පාන්තින් තොලකුත් දාලා ලොකුවට එතකොට මේකේ තුන්කින් ඉඳලා දැන් හිතන අපි ඒ වැඩේ කරලා තියෙන්නේ අනුවණකම් අන්න ඒකයි නැත්තම් එහෙම වෙන්නේ දැන් මෙතන ඒ මොකුත් 아무ත් සංකීර්ණයක් නැහැ තනියෙන් පත් වෙන ෂෝක් එක ඔව් දැන් අපි දැන් පාන්තික තුන දාලා හදපුවා ඕනතරම් තියෙනවා දැන් ගින්ජාක් දැන් කාර්යයක්පත් වෙනවනේ අපි හදපුවා වගේ පාන් මොනවා ගිනි ගන්නෑ මොකද හේතුව මේ ගිනි ගන්න දෙම කෙලිම හද සිරිය ඇතුළට බහින්න ඒකයි වෙලාදී හරි වුණා. ඔව්. ඒකයි. අපි ඥානවන්තව අපිට එහෙම ඥානයක් තිබුණේ නැහැ. ඔව්. ඒකට මේක මෙහෙම වෙයි කියලා අපි හිතුවේ. අන්න ඒක. ඔව් තමයි. දැන් ඒකේ තියෙන්න ඕනේ මේ හැඩේට. දැල්ල හැඩේට තියෙන්න ඕනේ. ඉරට තියෙන්න ඕනේ. ඉරට තියෙන්න. ඔව්. දැල්ල ඉර නැහැ නිකන් දාලා තියෙන්නේ. ඒකයි. මොදියක් වුණා. ඔව්. ඒක අනියක් නෙවෙයි. ඔව්. ඇතුළට ගිනි ගන්නවා. අන්න ඒකයි කියන්නේ. ඒ මොන ගිනි ගන්නවා තමයි. ගිනි ගත්තොත් මහා කාර්යයට ඇවිල්ලා. ඊට පස්සේ අපි මෙන්න චිත්තනේ නගර කොහොමද මේ ගේවනම් කරන්නේ නැහැ. මෙන්න දැන් ඒක මේ අපේ ආන්දරට හොඳටම දැක්කා. ඔව්. ඉතිහාසය. ඔව්. පොලිටික් මේ වීඩියෝ. ඔදිරි. ඔව්. ඉතල. ඔව්. දුරින් මුදුම කකදී. මේකේ මහා තාක්ෂණයක් ඇත්තේ. බලව ඥානවන්ත. ඔව්. දොළොස් මාතේව දොළොස් අවුරුද්දව ගත කරන්නේ. පුළුවන් කිසි බන්නයක් නැහැ. වැඩි වේදක් මා දැන් මේ අකිර මහතේකුත් නේ. බලව හිත අතුරු ගන්න ඒව කියලා කියන්නේ. අරගෙදි වෙනස ඒකයි හදන එක හරියට හදන්නේ නේ. ඒකයි. ඔව් ඒකත් එක අපි මේක වැඩි දුර දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙම තිබ්බම මෙතන කාසියක්ක් තිබ්බනම් ඔව් මෙතෙන් දෙනකම් විතරයි බල. ඔව් මිහිදුවන්නේ අන්න ඒකයි. දෙලට තව අපි ඥානවන්තව යම් දෙයක් භාවිතා කෙරුවොත් මේ නැහැ කියන අදහස ඒකයි. ඒකත් ගියා. ඒ විදිහට. ඒක දැන් ගියා හදාගෙන ඉන්නේ. මොකද ඒවා අපි ඕනතරම් හදලා පාන් පත්තු කරලා තියෙනවා. අද දැන් ඔය ටීචර්ලා ගෝන එහෙම තියෙන 12 පහේ පාන කවුරුත් ගියා පත් වුණා. ඒක දවසක් ගිරි ගත්තේ නැහැ නේ බලේ පාන. තවත් තියෙනවනේ. මේකේදී අර හදලා තියෙන අඩුපාඩු අපි කක් හරි අඩුවක් ඒකයි. දැන් දැක්කම අපිට හදලාපොත් මේක 12ට දෙලිය තියෙන ඔය විදිහට. ඔව්. කිලුට වෙන්නේ නෑ නෑ මොනවත් නෑ. මොකක්ද මේ ගැල්ල වැද්දේ ඉන්නේ? ඔව්. ආහාර දෙල්ලන්නේ මොකද? ඒකට අපි මේ දේවල් වලදී එක එක විදියට මේ නුවණ භාවිත කරනවා. අන්න ඒකයි වැඩි. ඒකනේ අපි ඒක භාවිතයෙන් කරන්න ඕනේ. ඒ ඕවාගේ දේවල් ඉතින් උගා කියන අධ්‍යක්ෂින් ගබ ලබාමයි මිනිහෙක් ඉතින් හැදෙන්නේ. නිකම්ම බෑ. කාරි වරදක් දැකලා තමයි බුදුන් වහන්සේ ඇවත් පනවලා තියෙන්නේ. උණ වෙනකන් ඉඳලා. උණ වර්ධනය කල්තියා වෙන්නේ නැහැ. ඔව් කල්තියා ඒ වැඩි ඉච්ච වෙන්නේ නැහැ. කවුරුහට වෙන්නේ. ඔක දකින්න ඕනේ. ඔක දැක්කම පස්සේ තමයි දකින්නේ මෙහෙම ගොල්ලොත් මෙහෙම වෙන එක අත්දකින්නවා කියලා. අත්දකින්න. ඒතකොට හදාගන්න ලේසි. නගරේ හිටියොත් ඒක ඔබට දන්නේ නැහැ ඔබට දන්නේ. ඔව්. ඒක. වෙරදි බව කියන්නේ වැඩක් කරුවා. ඔව්. නේද? දහම දන්න කෙනෙකුයි දහම නොදන්න කෙනෙකුයි දෙන්නම ලෝකේ මගට වැස්සෝ. ඔව්. එතන වැඩිම පෙරෙන්නේ අසහනයටපත් වෙන්නේ දෙන්නේ නැහැ. දහම දන්න කෙනෙකුයි දහම දන්නවා දැන්. දහම දැනගෙන සෝතාපන්න වුණා කියන්නේ. ඔව්. සෝතාපන්න කෙනත් ලෝක මාර්ගයට බයිනවා. ඒ වෙලාව කටයුතු කරනවා. ඔව්. ඕක දන්නේ නැති පුතඥ කෙනා ඉවරලා කටයුතු කරනවා. ඔන්න ඔය දෙකේදී වැඩිම පිළීමේ නිදාහෙන්නේ වැඩිම 10 ඉන්නේ මාර්ගඵල ලැබු දෙනාට. ඔව්. ඒ කෙනාද මොකද එයා ආදීනව දකිනවා. එහෙම. ආදීනව දකින්න හේතුව චන්දරාගේ අඩු වියා. එහෙම. මාර්ගඵල අවබෝධයෙන් චන්දරාගය අඩු වෙනවා. චන්දරාගයෙන් තමයි ආදීනව වැහිලා තියෙන්නේ. ඉතින් පුතඥ පුද්ගලයෙක් ඉන්නවා නම් එයා චන්දරාගයෙන් බලවත් නිසා අර දුකේ ආදීනව යට වැහිලා තියෙනවා.
වැයිටින්ද යාට පේන්නේ නැහැ ගෙදුක. ඒකයි වෙන්නේ. මේ චන්ද්‍රාගේ අඩු වෙන්න යාර ආදීනව පේනවා වැඩි. යාර මේ පෙළීම වැඩිපුර පේන්න පටන් ගන්නවා. පෙළෙනවා නෙමෙයි, පෙළිය පේනවා. ඒකයි දන්නේ. පෙළෙනවා කියන එක එකක්. පෙළීම දැනගන්නවා කියන තව එකක්. ඒකයි වෙනස. ලෝකෙම පෙළෙනවා. ඔව්. අනිත් අය දන්නේ නැහැ. අන්න ඒකයි. පෙළෙන එක වැටහෙනවා දැනෙනවා මේ මාර්ගඵල අවබෝධ ඇති කෙනාට. ඉතින් ඒකේ තියෙන බරපතලම දෙන්නේ ඒකට තමයි. ඒකයි කාරණා. එතන අනික් අයත් ඒක වෙනවා. අනික් කෙනා ඒක ගන්නෙ නෑ මේ. බරකිරි ගණන් ගන්න. උපමාත්‍රයේ හිත හිත යනවා. අන්න ඒකයි. ඒ වෙනස ඒකයි. එයාට ඒකේ වෙනස තේරෙන්නේ. දැන් නායකවරු මේ පුතා තමයි අපි මහාන වෙන්න කැමති වෙලා එයා ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඔව්. නමුත් අර දැන් ගෙදරින් අර අපි අහුවේ ප්‍රශ්නයක් මේ ගෙදරින් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔව්. ඒකෙදි මේ පුතාට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයට විභාගයක් වෙලා තියෙනවා. අම්මලා දැන් මේක මග වහනවනේ. අම්මලා සහෝදරය ඇතුළු පිළ. ඔව්. ඒතකොට ඒකෙන් මිදෙන්න දැන් මොන වගේ මේ මිදෙන්න තියෙන්නේ කෙටි අපර හිටා මේ නිකන් කවතත නිකන්. දාගෙන ඉන්න මහණෙන් දැදුවයි. අංගාරිය වෙලා. අංගාරිය වෙනවා දැන් හරියන්නේ නැව් වැඩක් නැහැ දැන් කියලා අහනවා. උඩ පට්ට ගහලා ඉවරයි. ඔන්නේ මානිච්චාගේ තත්ත්වේ එනවා. ඒවයි කියන්නේ ඊට පස්සේ. නැත්නම් විභාගයේ ගුණ හැදිච්ච ඔය ගිහිවතේ ඉන්න තාක්කල් ගෙන්නන්න හදනවා. මේ පැවිදි අතර නොගියා කවන්නේ අනගාരിക අතර ඉඳපුවම ටික කාලයක් හරි. දැන් බක්කේ පාසල් බාන කරන්නේ එහෙම කරනවා. දැන් මේ ආරණ්‍ය වල කරන්නේ එහෙම වනේ. ඉතලා මේ දැන් වෙනිකත් ඥානන්ත හඳුරු එකපාර මහාන කරන්නේ නැහැ. කෙත් බාලා ඉඳන් සුදු වතක් දීලා කාලයක් එහෙම බලන්න කරනවා. ඒතකොට මේ අනිකායේ අර ගතිය වෙනස් වෙනවා. ඔව්. ඒ වගේ දැන් ගිහිවතේ ඉන්න තාක්කල් මේ අම්මලට අතර මේ තව මහාන නැහැ නේ කියන හැඟීම වෙනවා. වෙනස් කරන්න ඕන. එතකොට මෙයාගොල්ලෝ ජීවිතේ දැන් මෙයාට මහණෙන් පැවිදෙන්න අදහස තියාගෙන මෙයා තවම ජීවිතේ ඉන්නවා කියන්නේ දෙමෝපියන් තව විපාකයේ. ඔව් ඉතින් ඒක වැඩි වෙනවානේ. ඒගොල්ලෝ තව තාක්ෂි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු බෙදාහරින්න හරි තියෙන්නේ. ඒ කියන්නේ මෙයා ඉක්මනින්ම ඒක මේ එතනින් දෙමෝපියන්ට යහපත පිණිස දෙමෝපියන්ට දයාපකම් පාලා එයාගේ අදහසක් මේව කරගන්න ගන්න පුළුවන් ඉතින්. ඉක්මනට තමයි එතෙන්ටපත් වෙන එක තමයි වඩා ඒකට තියෙන්නේ. කවදාරි ප්‍රසාදයක් ඇති වෙනවනේ. ඇති වෙනවා ඇති. එතකොට වැඳගත්තත් ඔව්. ඊට පස්සේ අර විභාගේ කැපිලා යනවා. අන්න ඒකයි. ඔබ කියන්නේ මේ පැත්ත නැඹුරු වැඩි කියලා දැනගත්තාම ගිහිවතෙන් අහක් වෙලා කියන එක නෙවුරු වැඩි දන්නේ. ඔව්. එහෙම. ඒකයි ඒ තත්ත්වෙට ඉන්න ඕනේ ඉතින්. පැවිදි වතේ එහෙම නෙමෙයි. නෑ. ඒ කියන්නේ සිල් රෙත්තක් ගන්න විදිහට මේ සිවුරට හුරු රෙත්තක් ගන්නවා. තනිකරම සිවුර රෙත්ත නෙමෙයි. ඊට හුරු දැන් ඔය මේ අනකාරිකයි පැවිදිල දාගන්න සිද්ධාක් තියෙනවනේ. ඒ වගේ එකකින් මේ සිල් රෙත්ත හදා ගන්න. හදලා ඒ ඇඳුම පාවිච්චි කරනවා. මේ කියන්නේ මේ පණුකෝපු එක්තරා මට්ටමක පණුකෝපු සරමක් සහ මේ එකක්. ඔයාලා කියන්නේ උතුරු සත්ව. මේකෙන් ගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පැවිදිම නෙමෙයි ඒක. ඉතින් තාවට පස්සේ එයා අනගාരികව ඉන්නවා. ඒකට අම්බල සතර දැක්කහම දැන් ඉතින් වැඩක් නැහැ කියලා දන්නවා. ඉතින් මෙතන ගියාට ගියට පස්සේ යමුනා කරන්නද කියලා. ඉතින් ඒක ලාන්න මේ අවසර ගන්න ඕනේ නැහැ නේද? මේ සාමාන්‍යයෙන් ගන්න අවසර ගන්න ඕනේ. ඒතර අවසර තියෙන්නේ දෙන්න වෙනවා. අපි මේ අවුරුදු 30 40ක වැඩන්නේ දැන්. අම්මලා අපි කරගෙන අවුරුදු 30 40. ඔව්. මොකද ඊට පස්සේ ඒගොල්ලන්ට කරන්න බෑනේ. ඒගොල්ලෝ නැගිලා යනවා. අන්න ඒක. දැන් මේ 30 40 ඔය දෙයට ගිහිල්ලා ඒගොල්ලෝ කල්ප ගානක විනාශයකට ඔව්, පත් වෙනවා. ඒකයි කියන්නේ. මේක දන්නේ නැති හින්දා. ඔව්. එහෙම නැත්නම් මම කියලා අරින් දෙන්න කිව්ව මොකද ඒ තත්ත්වයේ හිටියට පස්සේ එයා මේ පරිබ්‍රාජික තත්ත්වය හා සමානයි. ඊට පස්සේ අපලතෙන් අවසර නැතුව මහාන කරන්න පුළුවන් කාලෙකදී. මොකද දැන් ගිහිවතින් අහක් වෙච්ච කෙනෙක් වෙනවනේ. ඉතින් ගිහිවතින් අහක් වෙන්න තමන්ට තනියෙන් පුළුවන්. මේ ඔක සාමාන්‍යයෙන් වෙන්නයි බැරි. පැවිදි වෙන්න පුළුවන්. පැවිදි වෙනවා කියලා කියන්නේ ගිහිවතින් අහක් කරන අනකාරික බ්‍රහ්මචාරීව ඉන්නේ. ඒ තත්ත්වෙටපත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙටපත් වෙන්න කාවතක් දාන්න පුළුවන්, පාත්‍රයක් ගන්න පුළුවන්, පිට පාදයක් පුළුවන්, කෙස් බාන්නත් පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තමයි සාමාන්‍යයෙන් කියන වචනේ බොරුවට කියන්නේ. ඒකට ඒ සංවාදයට වැඩ. ඒ සම්පතිය ලබන්නේ නැතුව කිව්වා. උපසම්පදාගෙන ඒ ලබන්නේ නැතුව කියන්නේ බෑ. කිව්වොත් ඒක දෝෂයක්. එහෙම කියන්නේ මහාන කරන්නත් එපා කියන්නේ නෑ. සම්බන්ධ ගන්නත් එපා කියන්නේ. එක්තරා ළමයි මේ තමයි මොකද යා පොඩි ආවුදුරෝ ඉස්සරහ ඒගොල්ලෝ ඇසුරේ හිටියා. ඉන්නකොට මොකද කරන්නේ? ඉල්ලන්න පොඩි සිවුරු අඳින හැටි, ඔප්පරුවන හැටි ඔක්කොම දකින්න. දැකලා ඉතින් ඒ වට වෙලා ළමයි. ඒ ළමයි අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. මේ ළමයි හරක් බල බල එහෙම හිටියේ. ඊට පස්සේ කල්පනා කළා දැන් ඉතින් මට අම්මත් නැහැ තාත්තත් නැහැ. මොකද කරන්නේ? මේ මහාන වෙනවා කියන ක්‍රමේ දන්නේ නැහැ.
හැබැයි සිවුරු අරගෙන පෙරෝන් නැති අර අනිත් සාදුරු පෙරලා ඔක්කොම දකින්න. මම සිවුරක් හොයාගත්තා පොයි කොණ්ඩේ වාගත්තා පෙරවා ගත්තා. පෙර ගියා විශ්වනාථ ගාතට. දැන් කවුරු හරි වාහන කරවගෙන කියලා අනිකාගේ සිටි. හැබැයි හිටියත් චර්යාව වෙනස්. සංවරන්තේ නෑ. අර විදිහට. පස්සේ කොහොමද මේ මහාමුදුරුවෝ මේක දැකලා ඔයා කවුද? ඔය වස් කීයද? මේ මොනවද වස් කියන්නේ? ඒ ඔය මේ අහනවා. එයාලා දැන් මෙහා මේ වාහන වෙච්ච වෘතු කරපු කෙනෙක් නෙවෙයි කියලා. පස්සේ පාලි මහ රතන විනය පිළිවෙල අග්‍ර මහ රතනවා තියෙනවා. උන්වහන්සේ ඉදිරිපත් කළා. ඉදිරිපත් කරලා මෙයා දැනගත්ත සතිය බහන්ලා තියෙනවා. සිවුර දාගෙන. පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා මේ අදල්වා මෙහෙම විදිහට කෙනෙක් කියලා. තේය සංවාසිකය ඉවත් කරන්න කිව්වා. මාන කරන්න කිව්වේ. තේය සංවාසිකය කියන්නේ යාර. යායි මාන කරන්න ගත්තේ නෑ යගුවා. ඊට මාන කරන්නේත් නෑනේ. නෑ මාන කරන්නේ නෑ. තේය සංවාසිකය මාන කරන්න එපා කියනවා. ඒ කියන්නේ තේය සංවාසිකය කොට සිවුදා කියන්නේ අන්න ඒකයි. ඒක වෙනයි. හැබැයි අර ඔක්කොසාදී රජුගේ සිවුරු කරවාගෙන ඔක්කොමල පාත්‍රත් අරගෙන ආවා. උන්වහන්සේට පැවිදි කරවන්න දුන්නා. පොරෝගන ආවා. ඔව් සිවුරු කරගෙන කොහොමද? මොකද බුදුන් උදෙසා මේ පැවිදි වුණා. ඒකේ අදිස්ථාන කරන්නේ යා. අන්න ඒකයි. උදෙසා පැවිදි වුණා නමුත් එයා සාමාන්‍ය රූප සම්පදා කිව්වේ නෑ. නෑ. මේ සංඝ වැදලි ගියේ නෑ. නෑ. ඒකයි කාලේ. අදිස්ථානෙන් ආපු. ඔව්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි සංඝයා අතරට ගිහිල්ලා නිකන් මහල් සංඝයා කියලා එහෙම වෙන්නේ බෑ. සාමාන්‍යයෙන් කියලා තුන සම්පදා කියලා කියන්න බෑ. ගියොත් වැරදි. ඒකයි වෙන්නේ. ඉතින් ඒ නිසා රවිදියට ඉන්න පුළුවන්. ඉතලා එහෙම ඉඳපුවාම ආයෙ ගෙදර යන්නෙත් නැහැ, සම්බන්ධයක් නැහැ. ඒ වුණාට පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා ඉතින් මොනවා කරන්නද දැන් ඉතින් කියලා. ඔව්. මේ සම්බන්ධ තියෙනකන් තමයි අර ඒක. ඔව් ඒ කියන්නේ දැක්කහම අර මේ ගියේ ඇද්ද මේ ඉන්න තාක්කල් ගෙන්න ගන්නවා ඒ බලන්න. ඒකෙන් අහක් කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අය කාටද මේ කියන්නේ මටත් උනා දැන් මම පැවිදි වුණත් මේ ගෙදරින් කැමති වෙලා නෙමෙයි. ඒත් මේ බලින් වගේ ගිහිල්ලා මේ ආරණ්‍යක ඇස්ට වෙලා මාස 4ක් 5ක් ඉන්නකොට අම්මලා ඉතින් ඉබේම ඇවිල්ලා කැමැත්ත දීලා ඉන්නවා. අන්න ඒකයි. ඒකත් මම මෙයාට කිව්වා. ඔව්. එහෙම තමයි කරන්න ඕන. දැන් නැත්නම් මේ ප්‍රශ්නේ නේද මුදවන්න බෑ ඒගොල්ලෝ නේද? බෑ නිකම් බුදුවන්න බෑ. කැමති නෑ. දැන් මෙයාගේ බලන්න. තාම ඉන්නවද පුතාලා? නංගිලා මණ්ඩලා අයියලා එහෙම? අයියලා දෙන්නෙක් ඉන්නවා. ආ ඒ කියන්නේ ඉන්න කියන්නේ. ඒගොල්ලෝ ඉලා යාමලට ප්‍රශ්නයක් නෑ. ඔව්. අර විදිහට කරලා ඉන්න ටික. මෙයාට අර දැන් මේ දහම දන්නේ ඉඳ මේ පිළීම වැඩි දකිනවා. ඔව්. දැන් මෙයාගෙන් මේවා මම විචාර වැඩ කියලා ඉතින් මෙයාගේ ඇටි ගොඩක් අදහස් දෙනවා මේක පැත්තට එන්න. ඔව්. ඒක තමයි වලකින්නේ නෑ දැන්. ඒක තමයි මගේ බ්‍රහ්මචාරී තත්ත්වයට පත් වීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඔව්. සිවුරම නෙමෙයි. අපිට මාර්ගය වලට අවශ්‍ය පසුතලයන් හැදෙන්න ඕන. ඒකට අවශ්‍ය පසුතලය හදාගන්න ඉතින්. හදාගත්තාම ඒක වෙන මොකුත් තියන්නේ නැහැ, පෙරෙන්න දෙයක් නැහැ ඒකට. ඒතර කාටවත් කියන්න දෙයක්වත් නැහැ. අනික කෙනෙක් ඇවිල්ලා කතා කරලා තියෙන්නේ මේ යද්දාහර ඉඳ කතාවෙන් කතා කරන්න බෑ. මොකද අද මේ ඉන්නේ නෙවෙයි අනික ඇත්ත ගිහි වතේ සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. ඔව්. ඒකෙන් මේ ඉඳපු ගාලා අර විදිහට මේ පඬු බොහෝ කතා කරගෙන ඉඳගත්තාම මේ සරමයි මේ උතුරු කල්ුවයි. ඒක පන්නේ නැහැ. ඒ පැවිද්දට වැටෙන්නේ නැහැ. කල කැප සිවුරක් තරන්න හොඳ නැහැ. ඒව කරගත්තා නම් හරියන්නේ. ඒකවල අර කොලන් ටිකම කැමැත්ත දෙයි. උන්නර බजार විභාගේ නැති වෙනවා. ඔව් ඒකයි. ඒකේ කාර්යයක් නෑ ඒක කරගන්න එක. මේ ওই ටික කරගන්න එක වැඩක් ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මහ රහත් ඵලයටපත් වෙලා හිටන් අන්තිම අවසාන කාලේ මේ බව වෙනකොට මේ තමන්ගේ නිවසට වැඩියා. වඩනකොට මේ මොකද මේ රාහුල හාමුදුරුවෝත් වැඩියා. වැඩලා හිටන් පින්න ඒ දානිත් වරදන හිටන් ආපහු ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සරියුත් මේ රාහුල හාමුදුරුවන්ගේ මොකද මේ අම්මා කිව්වේ කියලා සරියුත් හාමුදුරුවන්ට හැමතැනම ගහක් ගන්න ඇවිත් ඉන්නවා මේ ගාක කයනවා අදවත් ඇතේට වඩින්න කාපන් කිව්වා කිව්වා මෙතර වස්තුවටි දාලා කියලා ගාක ඉන්නවා අදවත් ඇතේට වඩින්න කාපන් කිව්වා මේ දැරිතා රුදෙන ඉනායලා නිකන් හිටියා ඉතින් ඒතර වහන්නේ ඒ අවස්ථාවට ගියා කැමැත්ත තිබුණේ නැහැ අම්මයි කැමැත්ත තිබුණේ නැහැ ඒකයි ඉතින් අම්මා කැමැත්ත ගත්තේ නැහැ හරියටම කරලා දෙනවා නැහැ මොකද පරිප්‍රාති කියලා ආවේ අන්න ඒක මගේ පරිප්‍රාති කියන්නේ ගන්න ඕනේ අවසර කියලා. අම්මෙන් තාත්තෙන් අවසර ගන්න ඕන කමක් තිබුණේ නැහැ. මේගොල්ලෝ වතේ හිටියනේ දැන්. අන්න ඒක. ඒ වගේ වතක පරිප්‍රාතික වතක වගේ තමයි පැවිදි පරිප්‍රාතික කියන්නේ පැවිද්ද. පබ්බජිත කියන්නේ. ඔව්. පබ්බජිත කියන්නේ පැවිද්ද. ඒකයි. ඒ පැවිදි ක්‍රමය පැවිදි එකයි සාමාන්‍ය රූප සම්පදාය කියන්නේ වත් දෙකක් එක වෙනවා. පැවිදි කියන එක.
පැවිදි වෙන්න පුළුවන්. සාමාන්‍ය වෙන්නයි අවසර ඕන. ඒක වෙලාව උපසම්පදා වෙන්නයි දෙන්නේ. නහර ගැටම ගහන ලෙඩේට නෑ කවුරු බෙහෙතක් ඇවිල්ලා තියෙනවද? නහර කාගෙද බදේ? ඒ කියන්නේ අර පුතේගේ අම්මා කෙනෙක්ගේ තියෙනවද? මොකක්ද වෙන්නේ නහර කියනවා? කොහොමද දෙන්නේ? නහර ගැට ගහනවා. ඈ? නහර ගැට ගහනවා. නහර ගැට ගහන්නේ. අර ගැට ගහන්නේ එක නම් නිකන් ඒ ආවොත් බලන්න ඕනේ. ඒකට වෙනම. තුග ගැට ගහලා ඉන්නවා. ඒක තවම ආවේ නැහැ මේකක් වෙනම. ඒක බලලා ඉන්න ඕනේ ලකාවුත් කියන්නේ. අපේ මල්ලිට බෙහෙතක් අර කොමර්ස් මැටි බෙහෙත ඒක දැන් ඔව්. කැලුම් මාත්‍ය ලෑස්ති කරලා දෙනවා කිව්වා. ආ. ඒ ලෙඩේ ඉන්න නෑකද ඒක ජාති දුර්ලභ දෙයක්. ඔව් ඔව් ඔව්. ඒවා ඉන්න කර්ම විපාක වගේ මොකක්ද ඒක? ඒක කර්ම විපාක කියන්නත් එහෙම එකක් නැහැ. ආ. ඉතින් ඔය මොනවා හරි යම් කිසි විදියක මේ ආහාර විසවීමකින් හරි ඒ වෙන මොනවා හරි යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. කර්ම විපාකත් විවිධාකාර වෙන්න පුළුවන්. කර්ම විපාකද ඒකාන්තයෙන්ම තියනවා කියන එකක් නැහැ කර්ම විපාක වලින්. හොද කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඒකයි. ජයා එක්කන් වෙලාවක එක්කන්ගෙන් આવුත් එහෙම ඒ කියන්නේ ගොඩක් දුර්ලභ. ඇවිදිනකොට කවුරු අල්ලන්න ඕන තත්ත්වයට ඇවිල්ලා. ආ. අවුරුදු 30ක් වගේ වෙන්නේ. ඔව් ඔව්. විවාහ වෙලා ළමයි දෙන්නෙකුත් තියෙනවා. ඉතින් ඔක ඒ බේත දීලා බලමුකෝ. එහෙමයි. තව එකක් තියෙනවා මේ කඳුළු ඇට වලින් හදන බේතක් තියෙනවා පතුලේ ගන්න. ඒ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ ස්නායු ප්‍රබාල කරලා හිටන් ගන්න. මේ අවුදෝස් කරන එක. ඒකෙන් එක ඔක්කොම එකට කරන්නේ તો ඒකෙන් එක කරනවා. ඔය කරලා ඉන්න ඉතින්. ඔකේ ගන්න ප්‍රයෝජන අරන් බලන්න. ඒක තාම බැලුවෙත් නැහැ කිව්වනේ. ඔව්. නෑ හඳුල්ලේ මම එන එක පහු කරලා ඒතොර ඉනිස්සෙල් මම එන එක පහු කරලා ඔව්. ඉනිස්සෙල් අම්මාට තාත්තට මරණොත් ඒ පාගේ පළදෙනා නේද ඊට පස්සේ આવත් තරක් නෑ. අපල තාත්තලා නැති වුණොත්ද? ඔව් ඉනිස්සෙල් නැතුණු මහානකමට එන්න ඉස්සෙල්ලා නැති වුණා. ඔව් ඔව් ඔව්. ඒ විභාගේ පළ දෙනවද කියලා. ඒක එහෙම ඒකාන්ත කරලාම කියන්න බෑ. මොකද ඒකාන්ත කරන පාපයක් නෙමෙයි ඒක. මොකද අම්මල තාත්තලාගේ දැන් දෙන්නේ නැහැ කියන්නේ මේ පදුට්ට මනස නෙමෙයි උතන තියෙන්නේ. ඒකේ දාලා යන්න බැරි ඇල්ලුමන්නේ තියෙන්නේ. ඒකයි අර මේ දැන් සාසනයට යන්න දෙන්නේ තහනමක් නෙමෙයි තියෙන්නේ. සාසනයේදී අප්‍රියාවක් නෙමෙයි. ඔව්. ඉතින් ඒ නිසා එතන තියෙන එහෙම එකක්. ඒ හැඟීමත් එක්කලා ඉතින් අපි ඒක තද බල වශයෙන් ඒකාන්තයේ පළ දෙන විපාකයක් එනවා කියන්න බෑ. ඔව්. මේ ඒකේ කොල්ලේ හරි පදුට්ට වුණොත් තමයි එන්නේ. මේකයි කියන්නේ පදුට්ට මනසෙන් කිව්වෙන්නේ නැහැ එන්නේ. ඒ දෙකක් උතන තියෙන්නේ. ඒක මේ විදිහට සාසනයට විරුද්ධ වීම එකක්. ඔව්. අර තමන්ගේ තියෙන මේ බැඳීම නිසා දරුසෙනේ හස නිසා ඇති වෙන විරුද්ධ වීම වෙන එකක්. ඒක ඒතර තද බල වෙන්නේ නැහැ. නමුත් යම් කිසි එකේ වෙනස තියෙන්නේ මොකද්ද හේතුරන්ගුල බලයේ. ඒගොල්ලන්ට කවදා හරි නිවන් දකින්න ගියාම අනික කවුරු හරි කටියක් බාධා පමුණවනවා. අර ඒ බාධා වෙනවා. දෙකේනවා. ඒක කවදා හරි ඒගොල්ලන්ට පැවිද්දට යන්න වුණොත් කවදා හරි හිතුනොත් එහෙම සංසාරේ. ඒගොල්ලන්ගේ දෙමාපිය හරි කවුරු හරි දෙන්නේම නැහැ ඒක. අන්න එහෙම එකක් වෙනවා. මේකත් ඒකක් වෙන්න පුළුවන් නේද? ඥාත හිත වෙනකොට යන්න බැරි වෙන්න. ඔව් ඒකත් එක හේතුවක්. සතරේදී තම තමන් කරපුවා තියෙනවා. දැන් මම පැවිදි වෙන්න ඕනේ කිව්වනේ කිව්වාට පස්සේ දඟලුවේ නෑ. ඔව් ඔව්. මමත් ආරණ්‍ය ගිහලා මාසයක් ඉඳලා ඊට පස්සේ මම කොහොම මහාන වෙනවා කියලා. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ඇඬුවා විරුද්ධ වුණේ නෑ. හරි හරි. ඒ කියන්නේ අපි හදපු හේතුත් එක්ක තමයි මේ බලන්නේ. ඒකයි ඒකයි. නිදහස් වෙන්න. ඔව්. ඉතින් එහෙම නිදාසෙන් දෙන්නේ නැහැ ලේසි. එහෙම නිදාසෙන් දෙනම් මේ බුදු වෙන හොරේ යන්නේ නැහැ. ඔබට හොරෙන් ගියේ මාරේ. ඒ ඉතින් අනික ප්‍රශ්නයක් උනේ නැහැ අන්තිම අඬාලා හිටියේ ඔබ බැරි හරියට තරපත් උනානේ. ඒක ඔක තදවල ආනන්ද පාප කර්මයක් වගේ එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉදිරියට කවදා හරි ඔය අදහස එයි. දැන් අපිට දහම අපි බොරුවක් කරනවා නෙමෙයි දහම දැනගෙන ගන්න එකේ. ඒකයි. කවදාත් ඒක වැඩෙනවා මිස අඩු වෙන්නේ නැහැ. කවදා හරි වෙනස් වෙන්නේ නැහැ. වැඩේ හිත වැඩෙනවා. මේ පැත්තටම තමයි බර වෙන්නේ. ඔව්. ඉතින් අරසෙන් අර අනකාලික තත්ත්වයේ ඉන්නකොට මේ අර මේ පැවිදි වගේම තමයි. ඉතින් ඔක තේරෙන්නේ නැහැ පැවිද්දම. ඒ තත්ත්වෙ වෙනස් අදාකතරම දෙයක්. යාළුවෝ හිත වෙනස් වෙනවා ඒකෝට. කොයි තත්ත්වෙ තියෙන්නේ. මොකද දැන් දකින්නකොට ගිහි වටෙන් ඉන්නවා කියලා ආරංචි වෙනවා දකින්න. එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර විදිහට වෙච්ච ගමන් වෙනස් වෙලා යනවා. දැන් ඉතින් ගෙන්නගත්තත් වැඩක් වෙන්නේ නැහැ කියලා ඒ අදහස එනවා. ආජීවස්ත පොලිසියට සමාදම් වෙන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. සමාදම් වෙලා ඉන්නවා. බෝසත්තුන් ඉතින් ඒකෙන්නේ. පැවිදිලා ආජීවස්ත පොලිසියට එකක්. පානාති පාතාවෙන් අදින්නා දාන වේරණ කාමී මේ අබ්‍රහ්මචර්යා වේරවන්න
මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාප වේරමණී, මිච්ඡා ජීව වේරමණී. ඔයගේ ශික්ෂාවල ටිකට අරගෙන සමාදන් වෙනවා ඉතින්. ඉතින් ඒක. ලයිටන් ඉන්නයි. කොස්මෙන් හඳුනන්නේ දැන් මේ පාර කල්චුමෙන් හඳුනන්නේ අටසේ බුද්ධ පූජාව. අපේ ගොන්සෙන් සිවුරක් ගන්න තු සුදු ආතාරියෙ මෙයා කඩ කපන්න නැතුව පණ පොලකට නායක හඳුනන්නේ අටසේ බුද්ධ පූජාවක් තියෙනවා මේ සමාවුත්තකම වගේ අපේ මහත්තලේ. ඔව්. ඒකට පූජාවක් කියනවා කොයි ආකාරයෙන් අපි කියන්නේ නම් අර අටසේ බුදු පියාණන් වහන්සේලාගේ අර කවි හදලා තියෙන දැන් ඔව් ඔව්. ඒ වගේ කවි දැන් 28 ඒ කියන්නේ ඒක හැම අවුරුද්දෙම සති දෙකක් ඒ පූජාව තියෙනවා. කටිනේ එක. ඔව්. ඒක කාලයක් කියන ඒක නිවැරදිව කරන්නේ කොහොමද? ඒක නැත්තම් නායක අටවිසි බුදු පූජාවකින් අර බුදුවරයන් වහන්සේලාගේ නම් සිහි කරලා ඒ විදිහට කරන්නේ ඉතින්. ඒ කියන්නේ නම් සිහි ඒ බුදුන් වහන්සේටත් මේ බුද්ධ පූජා මේ පූජා භාතියන උන්වහන්සේ නම් සිහි කරලා එකින් එක එහෙම කෙනෙක්ට කරන්නේ. එච්චරයි ඉතින් මොකුත් නැහැ වෙනසක්. එක මේ දැන් මේ අපි සිංහලෙන් කරන්නේ. පාලි ගාථා නැහැ නේ උගට. ඔව්. ඒ සිංහල කරන්නේ සිංහලෙන් කරනවා. ඒ නම කියයි ඊට. ඒ බෝධියත් පුළුවන් නම් හොයාගෙන ඒකට අන්න ඒකයි. ඒවත් වැඩි හොඳයි. එහෙනම් විස්තර කරලා ඔව්. ඔන්න ගුණ සී කර ගන්න ඕන නැතිනම් අර බුදුරජාණන් වහන්සේ නමත් ඒ බෝධිනාථේ නමවත් සී කරලා ඊට පස්සේ ඒ වගේම අපි බෝසත්යන් වහන්සේ මේ ආකාරයෙන් විවරණ ගත්ත ඒ බුදු පියාණන් වහන්සේ නැමිට මේ පූජා කරනවා කියලා ඒ නම සී කරලා පූජා කරනවා. මේ පූජා කරන්න ගන්න. අර අපේ කවි පාටි වල එහෙමත් ඉවරන්නේ නැහැ පූජා කොහොමද? ඔව් ඒකෙන් අරගත්ත හැකිනේ අවශ්‍ය ගන්න පුළුවන්. ඒ බෝධි ටිකයි පූජාවයි විවරණ ගත්ත හැටි. මොන ඒ කවියක් වශයෙන් මත අරගෙන කවිය කියලා මේ බුදුරජාණන් වහන්සේ එහෙම කළා ඉතින් ඒකවත් වරදක් නැහැ නේද? එහෙමත් නෑ. බෝධිවන්දන පොතේ තියෙනවා. තියෙනවා. පොතේ තියෙනවා. තියෙනවා. ඒ තියෙනවා එහෙම කරන්නේ. ප්‍රශ්නයක්. එහෙනම් උසරයන් හොඳයි. ඒක දැන් අපිට මේ ඩිස්ප්ලේ පින්තෝට එහෙම යන්න වෙනවා. ඉතින් අර මාත්‍රාව එහෙම කියන්නේ මේ බෞද්ධ. ඈ ඩිස්ප්ලේ පින්තෝට යන්න. ඔව්. ඉතින් ආරාධනාවට යනවා. ආ මම ඊගාට පිළිතියක් පුළුවන්. ඔව්. උන්තර මාත්‍රා ගන්න වෙනස් වෙනවා. ඒක අපිට ටෙක්නික් කොහොමද ඉතින් මාර්ගය කියන්නේ ඔව් ගුණේ තඩු වෙනවා ඉතින් ඒ කියන්නේ මාත්‍රාව ගන්න ඇවතක් කියන. ඇවතින් තියෙනවා කත කෙන හැටින ඇවත තමයි තියෙන්නේ. ඉතින් මේ බර ගන්න කැවැත් සිද්ධ කරගන්න. ගුණාත් වෙන එක තමයි වෙන්නේ ඕකේ. එහෙම කරපුවා. කිව්වට පිළිගන්නේ නැහැ නේ අපේ සම්ප්‍රදාය වල ගෙනියන්නේ ඒකම. අර අපි කියන පිට අපි කට්ටිය දැන් සූත්‍ර කරපෙ විතරයි නියම මාත්‍රාවට යන්නේ. අනික කටේ ඒවා මේ දන්ත අනික කටේ ඒක තමයි කියන්නේ මේගොල්ලෝ භගවා කියන ඔක්කොම යන්නේ. මොකක්ද කියලා වෙන්නේ නැහැ. කවුරුවක් අපිට කියන්නේ වැඩි තියෙන කවුරුත් නැහැ කියන්නේ. අන්තිමට මොකක් අපරාධා එක කෑ ගන්නවා. ගියවිත් පිළිතන්නේ. not ready. දිනවා තාත්ත කොන්න වැඩි. ඔව් ඔව්. දැන් ආටානාටිය අඩියට ඒක කියන්නේ තෙරෙන්නේ නැහැ. ගංගාවක් ගලනාවක් මිනිත්තියේ විතේ සමහරව ලතාවට යන්නේ. උස්පාත් නැහැ. ඉතින් එහෙම එකක් නෙමෙයි කියලා පාර මහානකාර ගල්පල්ලෙන් වතුර වැක්කිරෙන්නේ නැහැ නේ යන්නේ. යක්කෝ කියලා නේද? එහෙනම් මහා ප්‍රාණත් මේ මට්ටමට කරන්න ඕනේ. ඒවා ඉක්මන් නැද්ද? අල්ප ප්‍රාණත් ඒවා. දැන් මේකත්ම කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් අර ඉන්නකොට නොවිලක් බෑ. ඔව්. සාරවත් තැනට ලොකුම බුලන් බිල් කියන්නේ කියන්නේ. ඔව්. විශේෂ කතා බහ කරන්නේ නැගෙන. ඔව්. දැන් ඉතින් ඒවට කතා කරලා යන්නේ. පියන්නේ හරියට. අන්න ඒකයි. ඒ අසෙන් ඉන්න වෙනවා. ඔව් ඔව්. වෙල්ටි කියලා දාන්න දෙන්න. වෙනා දීපු ගැටි. අන්න ඒකයි. මොනවා කරන්නද? සම්ප්‍රදායක්. මේ වැරද්දට දැක්කහම දිටි විපරීතයි. වරද වැටෙන්නේ නැහැ දෝෂෙට. ඉතින් සිත්වල ස්වභාවයෙන් කොටක් වෙනස තියෙනවා. අපි තියන මොනවා කරන්නද? සම්ප්‍රදාය කරන්න යන්න බැරි කවුරුදී? දැන් මේ අපිට මොන අනිත්‍ය දුක්ඛ අනන්ත දෙයලා වික්ෂුවක් කියලා ඉන්නවා. ඔව්. දන්නේ නැහැ මොන පරිදි මොකක්ද දන්නේ ඔව්. නැහැ. ඔව්. ඔන්න ඔය දේවල් වලට
එහෙම ඒ මාර්ගයටවත් අටදක්මින් පත් වෙච්ච භික්ෂුවක් ඔය නිවැරදිකේකුත් ඒක ඒ මාර්ගයේ එතෙන් දිට්ටි නේ. උතර වැටෙන්නේ මේ පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හතරක් පහකට වෙන පාප චේතනාවක් ඒ හිතක හටගන්නේ. දැන් බුදුන් වහන්සේගේ චිත්ත ප්‍රහාදයක් ඇති කෙනෙකුටත් එහෙම හටගන්නේ නැහැ. ඒ තරම් දුර්වල අඩුවක්. හතරක් පහක්පත්තිය තොරයි මාර්ග අනුගාමිකය තොරයි. නමුත් පරණාමිය තමයි ස්ථිර වශයෙන් නැහැ කියන වෙන්න. නම් මාර්ග අනුගාමිකව හතරක් පහකට වෙන්නේ. මාර්ග අනුගාමිකයත් ඒකටයි තියෙන්නේ. මාර්ග අනුගාමිකයා වෙන්නේ අනිත්‍ය දුක්ඛ අතර වාක්‍යයේ තියෙනවනේ ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. එතන සුතමේ පඤ්ඤා චින්තාමේ පඤ්ඤා කියන දෙකේ භාවනාමේ පඤ්ඤාවට මාත්‍රයක් හරි වැටුණා. මාර්ග අනුගාමිකයා. සුතමේ පඤ්ඤා චින්තාමේ පඤ්ඤා කියන තේරුම් ගන්නයි ඉතින්. තේරුම් ගත්ත දෙයට අනුකූලව අසාරයින් කියන මාත්‍රය හරි වැටෙන්න පටන් ගත්තා ටිකදී. මාර්ග අනුගාමිකත්වයේ දෙනවා. ඒකයි වෙන්නේ. අවබෝධ වෙච්ච ධර්ම නැවත නැවත හිතනකොට ඒකේ මූලික වශයෙන් තේරුම් ගන්න. දැන් ඇහැ ගැන කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහය වෙනවනේ. ඒක කිව්වම එයා තේරුම් ගන්නවා. දැන් ඕවා තමයි තේරුම් ගත්තා. ඒක කනත් එහෙමයි, නාහෙත් එහෙමයි. ඔහොම එකක් කිව්වම එයා අනිවාර්යෙන් අනික තේරුම් ගන්න පුළුවන්. එයා සූත්‍රමේ සහ චින්තාවේ ප්‍රඥා දෙකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ එහෙම කයක් නෙමෙයි ඉතින් මේ ගන්න තියෙන හරිය මොකක්ද? හිතර මොකටද ආවල් කොයිලයා. එතන භාවනාවේ පඤ්ඤාව වැඩෙනවා. ගල්ගන්න හරියක් නෑ ඉන්නෝනේ. එයා දහදාක් දෙනකොට. මේ භාවනාවේ පඤ්ඤාව ඉතින් වැඩෙන්න පටන් ගන්නවා. භාවනා පඤ්ඤා වැඩි කියලා තමයි පරිදි ලැබෙන්නේ අපස්සේ විලාව. මාර්ග අනුගාමිකත්වයේ පටන් ගන්න. මාර්ග අනුගාමිකයත් කවදාවත් මේ පළවෙනි හරිය පුද්ගලයා. යා මේ හතරපහන්නේ. ඒ කොහොමනින්ද? ඉතින් එයාට වෙන්නේ එයා අකමැති දෙයින් නිදහස් වෙන ක්‍රමයක් හදෙනවා. සංකාරය වැඩින්නේ. චන්දරාගෙන් බැඳිලා නැහැ. යා හැමිදේම බලාපොරොත්තු වෙන්නේ මේ වැරදි ආකල්පයන්ගේ වෙනස් වෙන්නේ කවදාද? ඒ අදහසයි. ඒ අදහසත් එක්කලා ක්‍රමයක් දෙමින් ඒක අහක් වෙන පැත්ත තමයි හිත වැඩි. ඒකයි වැඩි. සත්තක්කත්තු කර්ම කියන්නේ මාර්ග අනුගාමිකය. උපරිම කෙත් හතයි කියන එක දැන් සත්තක්කත්තු කර්ම කියන්නේ. උපරිම කෙත් හතයි කියන්නේ. පරම්පරාවෙන් ලෝභ සිත් හතරයි මේ උද්දච්ච සංවේග සිතයි. ඔය උද්දච්ච ඒ කියන්නේ මොහ හිත වලට එදී. උද්දච්ච සම්පවිත හිතයි විදිකිච්ඡා සම්පවිත හිතයි කියන්නේ මේ ওই දෙක වෙන්නේ මොහ හිත වලට. ඕකේ උද්දච්ච හිත නැති වෙන්නේ හරියට පාගේ. ඔව් විදිකිච්ඡා සම්පවිත සෝතාපන්න පරිණත වෙනවා. ඒ දෙක නැති වෙන්නේ එහෙමයි. ලෝභ සිත් හතරක් නැති වෙනවා. ditthi සම්පවිත හිත හතර නැති වෙනවා. සෝමනස්ස සාගත ditthi සම්පවිතට ditthi සම්පවිත සතංකාරික හිත. ඔය කියන්නේ ditthi සම්පවිත හිතයි ditthi සම්පවිත සතංකාරික හිත කියන දෙකම නැති වෙනවා. උපේක්ෂා සාගත ditthi සම්පවිත හිතයි ditthi සතංකාරික හිතයි ඒ දෙකක් නැති වෙනවා. ඒ සෝමනස්ස සාගත ditthi විප්පවිත හිත. ditthi විප්ප සතංකාරික හිත. ඒ දෙක තියෙනවා. උපේක්ෂා සාගත ditthi විප්පවිත හිත ditthi සතංකාරික හිත ඒ දෙකක් තියෙනවා. ඒ දෙක නැති වෙන්නේ සරිහත්පතේ. එතකම මේ දෙක තියෙනවා. අනාගාමී ඵලින් නැති වෙන්නේ ද්වේෂ හිතේ. ද්වේෂය. ඔව්. පටිඝ සම්පවිත හිතයි මේ ඒ වගේම මේ පටිඝ සංකාරිකයි දෙක. ඒ මොන්නේ ගන්න යන බලන්න. දැන් විචිකිච්ඡාගෙන් දැන් සත්කාරයෙන් දිටි විචිකිච්ඡා දීලවස් පරාමාද කියන තැන ඒ මට කිව්ව දැන් මොකද දේශනාව විතර කරනකොට මෙතන මේ විචිකිච්ඡා කියන මේ කාංකා කියන වචනේ තියෙනවනේ. කාංකා විචිකිච්ඡා දෙක එකට යන්නේ නම් පොතේ තියෙන ඒක විචිකිච්ඡා. ඒක කියන්නේ එහෙම තමයි විග්‍රහ කරන්නේ කැටියෙන් කියන්නේ. මාත්‍රිකා පාළිය වෙනයි. විග්‍රහය වෙනයි. උද්දේශ නිද්දේශ පටිනිද්ද කලම තුනක් තියෙනවානේ. උද්දේශ කියන්නේ මාත්‍රිකාව. මාත්‍රිකාව කැටියෙන්මයි දාන්නේ. නිද්දේශ විග්‍රහ කරනවා කාංකා විචිකිච්ඡා දකින්න. දෙක විස්තර කරනවා පාළිය විස්තරය. පටිනිද්දේශ කියන උදාහරණ පාඩක කරන්නේ මා විස්තර. ඒකෙදි කතාව විස්තර වෙනවා. එහෙමයි යන්නේ. මෙතන සිංහල පොතේ පෙන්නන්නේ බුද්ධ ආදී අතතැනද. ඔව් බුද්ධ ආදී අතතැන කෙටියෙන් පෙන්නන්නේ. මේ වෙන හැටි විග්‍රහ කරන්නේ නැහැ. ඒ නිද්දේශ පටිනිද්දේශ වලට වහින්න ඕනේ එතකොටයි තේරෙන්නේ. නිරුක්තියෙන් තමයි මේ හරියට. ඔව්. දැන් මේක ත්‍රිදීනිකක් ඔබ අන්තිමට බෙදුවා. ඔව්. ඒකේ දන්නවා උදෙන් කාංකා හෙද්දෝ. අනේ නමුත් කෙටියෙන් සාධාරණ ඒවා තියෙනවා. දැන් අපි හිතමුකෝ කියන්නේ ඔය දැන් පස්සපච්චා වේදනා කිව්වහම ස්පර්ශී වේදනා එනවා කියන්නේ.
දැන් සම්පස්ස කියලා ඉතින් දෙන්නේ සම්පස්සජා වේදනා කියලා වේදනාවට එන්න ඕනේ. පටිච්චසමුප්පාදයන්නේ එහෙමයි. දැන් ඒක ඉන්නේ විනිද්දේශී. තත්ත කතමා සලආයතන පත්‍ය පස්සෝ. මේ සලආයතන පත්‍ය ස්පර්ශය කියන්නේ කුමක්ද? චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං කුද්ධි සලආයතන පත්‍ය පස්සෝ. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන මේ ටිකයි සලආයතන පත්‍ය පස්ස වෙනස් කරගෙන ස්පර්ශය කියන්නේ. යාත්‍රා මාත්‍රකාව. මේක විස්තරයි. නිද්දේශය තමයි ඒක තියෙන්නේ. අන්නේ ඒක. ඔව් ඒක නිද්දේශී. ඒක ඒ පොතේම තියෙනවා. ඔව්. එළිය පටිච්චසමුප්පාදයේ ඒක පටිච්චසමුප්පාද විභාගයේ බලන්න. බංගේ බං. විභාග ප්‍රකරණයකදී නිද්දේශී. ඕනේ දෙයක් නෙවෙයි නේද? ඔව් තියෙන. ඔව් කාංකා විචිකිච්ඡා කියලා තියෙනවා. ඒ තියෙනවා. ඉතින් එතනින් බලන්න මෙතෙන් ගෙටියෙන් අන්න ඒක. කියලා තියෙනවා. අත්හල් ගන්න බෑ. මාතෘකාවරම් දේශනා කරන්න බෑ. දැන් පස්සපත්‍ය වේදනා කියන. තත්ත්වගතම පස්සපත්‍ය වේදනා. මේ විස්පර්ශපතේ වේදනාව ගන්න කොහොමද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං විදිහට පස්සපත්‍ය වේදනා. අන්න චක්කු වේදනා විස්පර්ශේ වේදනාව කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සේ හටගන්න වේදනාව. සෝත සම්පස්සේ ජනිත වන වේදනාව. ගාන සම්පස්සේ ජනිත වන වේදනාව. ජීවා සම්පස්සේ ජනිත වන වේදනාව. කාය සම්පස්සේ ජනිත වන වේදනාව. මනෝ සම්පස්සේ ජනිත වන වේදනාව. මෙන්න මේ කියන හැටයි පස්සපත්‍ය වේදනා කියන්නේ. මේ පස්සපත්‍ය වේදනාව කියවෙන්නේ ස්පර්ශයේ වේදනාව එනවා කියන්නේ. දැන් මේ කරා මොකද දැවුණා? ඔව් දැවුණා. ස්පර්ශ වුණා දැවුණා. දැන් ඉතින් ඔච්චරයි මාතෘකාව. ඔය ඕක නෙමෙයි කිව්වේ. චන්දරාගයෙන් වැදෙන මේ දැනීම එනවා රහතන් වහන්සේලා. තාම කියන්නේ. දැන් ඒක ඒකනේ ඒක හානියක් වෙන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. උන්වහන්සේ වේදනා නිරෝධ කරලයි. ඒ මොන වේදනාව? විග්‍රහ කරන්නේ. දැන් සියලු වේදනා බොහොමන්ති නිරෝධ කරලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාර්යාට එක අවස්ථාවක. දැන්වත් වේදනාව දැනෙනවද කියලා අහනවා. කකුල උනා පිළිපාතේ ඉඳන් වෙලා. ඔව්. ඒතර මාර්යා වම බොහොමන්ති සියලු වේදනා නිරෝධ කළා. ඔහොම උත්තරයක් දෙනවා. නමුත් කකුලේ අමාරුව තියෙනවා. තියෙනවා. පොල්ලේ අමාරුවක් තියෙනවා. ඔළුවේ හැකුමක් තියෙනවා දැනෙනවා. ඒ වේදනාව නෙමෙයි ඔය කියන්නේ. සම්පස්සජ වේදනා. පාරයිදී වේදනාව. ඔව්. ඒකයි. ඔව්. ඉතින් ඒතකොට ඒකනේ කියන්නේ මාතෘකාවකින් දහම් දේශනා කරන්න බෑ කියලා. කායික වේදනා ඒවා තියෙනවා. නැතිකලේ මොන වේදනා සම්පස්සජ සංස්පර්ශයෙන් ජනිත වන වේදනා. සංස්පර්ශ කියන්නේ මනෝ සංකල්පය. ඒකයි. ඒකෙන් ජනිත වෙන්නේ. එන්නේ මේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන වේදනා ඔව්. වින්දන ඔව්. වින්දන කියන අර්ථයෙන් ගන්නවා. ඔව්. ඒක හරිය. දැන් සාමාන්‍ය දුක් වේදනා කියනවා අපිට කාටත් තියෙන සත්‍යයක් කියන එකනේ. ඔව්. එතන වේදනා කියන එකයි අතන වේදනා කියන එකයි දෙකක් නෝ. එතකොට ඔව් දෙක. පාලි භාෂාවෙන් කියන්නේ වේදනා කියන විඳීම. ඔව්. වින්දන. විද්‍යාවක්. ඒ වින්දන කතිය එනවනේ රූපය දැක්කම ඔව්. ඒක අර පස්චකාම ගන්න එකනේ චන්දරාගෙන් ගන්න එකනේ වැරදි. අන්න ඒකයි. නැත්නම් මේකේ ආදීනව පේනවා නම් මේ ඒ වේණියවත් මේ වගේ ඔව්. දැන් ආධ්‍යාත්මික වේදනා බාහිර වේදනා එහෙමත් තියෙනවා. තියෙනවා. දැන් ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවක් එනවා කියනවා. දැන් අපි හිතමු යම් කිසි විදිහක දැන් අම්මා රට ගිහිල්ලා ළමයි පොන්චි කාලේ. හොඳටම පොන්චි. අවුරුදු 10 12 කියලා ඊපස්සේ එනවා කියමු ගමට. දැන් මගේ පුතා හුඟක් ලොකු ඇති හරි වැඩේ මට ඉන්නවත් විදියක් නැති වෙනවා මොකෙන් හරි. ඔය පාදක අවිලා මොනවා හරි වෙලා ගියා කියන්න. ඔය එනවා. එනකොට මේ කොල්ලෝ රණ්ඩු වෙනවා. කොහේ යන්නේ? රණ්ඩු වෙලා හිටන් ගහගෙන මේ මුන්දගේ ඇඟිත් හැපිලා දුවනවා. දැන් බය කාම වල ඉන්න කාමකට ඇටෙන්න යනවා. ඔව්. ඊට කොල්ලාගේ දත් පිටි කාලා බලන්න. උලේ තියෙන නැහැදිච්චකම මෙහෙම කියලා බලනවා. දැන් කොල්ලා දැක්කා. ඇගේ හැපෙනවා උඩ බැන්නා. ඔයාලා මුතර පාරක් දුන්නා නම් කවුරු හරි. අල්ලගත්ත කවුරු හරි ගැහුවා එක. හොඳ වැඩේ ඔකට. කියලා තියෙනවා. කවුරු හරි කියනවා මොනවා කියන්නේ ඉතින්. පුතා දුරන්නේ කොහොමද? මොනවා? ඒ මගේ පුතාද? අන්න වෙනසක් ආවා. කවුද මගේ පුතා මගේ රත්නා පුතා කියන දුවගේ කියලා අල්ලගන්න. අනේ මගේ පුතේ ගියා ඉතින්. දැන් ඉස්සරහට දැක්කා එකනේ. අර ළමයාමයි දැක්කේ. ගත්ත අදහසක් වෙනස් වුණා. දැන් ඉතින් ස්පර්ශේ වේදනාව ආවා. සංස්පර්ශය තිබුණේ නෑ. සංස්පර්ශුනේ මගේ පුතාගේ සංස්පර්ශයක් ආවා. ඒ කියන හැඟීම. අන්න හැඟීමත් සංස්පර්ශුනේ. අද සංස්පර්ශය වේදනාව ඊට වඩා වෙනස් එකක්.
දැන් කවුරුත් ගහන්න හදුවොත් මොකද කියන්නේ? ගහන්න හදුවා ගහන්නමයි. එතකොට ඉතින් අර පොල්ල මුගේ හැටි කිව්ව එක දැන් එහෙම කියනවා. නෑ දැන් එළවම් කරනවා. අපි රත්තරන් පුතා කිව්වද? දැක්කා. ඒ වෙදී වෙනසද? ඇලීමත් එක්ක ඇති වෙනා වෙන්නේ එහෙමයි. සංපස්සජා වේදනයි සංස්පර්ශය. ඒ සංස්පර්ශය ඉතලා. ස්පර්ශය තිබුණා. දරුවාගේ ඇහැට රූපේ ස්පර්ශ. සංස්පර්ශුනේ. සංස්පර්ශය නනේ මගේ කියන වැද්දෙන්ට සම්බන්ධ වෙන්නේ. මම මගේ පුතා. අනේතර සංස්පර්ශ. ඒක ඇලීම එක ගැටීමට සම්බන්ධ වෙනවා. මේක හතුරා පුතා. ඒත් වෙනසක් වෙනවා. මධ්‍යස්ථව බලන්න බැහැ. වෙන ඒක සාහයෙන් බලන්න. මගේ පුතා කිව්වේ දැන් තමන්ගේ කෙනා කිව්ව පියමනාපෙන් බලන්න. අර සංපස්සජා වේදනාව එහෙ. දැන් මම පැවිදි වුණානේ. ඔව් පැවිදි වුණේ ඒ විදිහම මලකලා කාටත් ඒ ටික දීලා ඔව් පොටුව අයිතියක් නැහැ. ඔව් මට පොඩි කට්ටියක් වුණානේ. ඔව් නම දෙනෙක්කින්. දැන් අන්නේ ඒ අය ගියන් පස්සේ ආම්දුත්‍රියයි කියලා තමයි එන්නේ. එතකොට ඉතින් මට යෝන්ජයවා මම ළඟට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම ළඟටම ඉන්නවා. ඔව් දුරුගියලා වතුරුණ එකක් ඒ මොකද කියන්නේ. ඔව් ඉතින් මම ජෝඩුවට ගන්න මේ කරන්නේ. හැදම උඩ බලන්න. පෙක්කට අහන්නේ. මම ඉතින් අරන් ගියා ඒක හරියන්නේ. ඔව් ඒක උඩට පාඩු වෙන්නේ. ඉතින් මොනවා වෙලේ ඇතේට ඒ දරුවෝ කෙනේ ඉතින් මම අර මිදන්නේ මේවා සාම්පත නීති කියලා එහෙම හිතෙන්නේ නැහැ. ඔව්. එහෙම හිතෙන්නේ නැත්නම් කිව්ව බොරුවක් වෙනවා. ඔව්. ඉතින් පුතා කියලා එහෙම ඉතින් ඔව් තගානවා. මොනවා ඩෝකියක් දෙන්නට තියෙනවා ඉතින්. මුදුරු ක්‍රියාකාරී හම් වෙනවා නේද දැන්. ඔව්. ක්‍රියාකාරී හම් වෙනවා. ඔව්. ඉතින් යනකොට ඉතින් මොනවා බලාපොරොත්තු වෙනවද? ඔව්. ඒවා මෙහෙම ගිහින් දෙන්න. මෙතන කොහොමද නැහැ. ඒකින් සාමාන්‍ය දෙයක්. ඒවා කොහොම 100ක් එකපාර හැරෙන්නේ නැහැ. ඔව් ඒකෙන් ඔය සම්මතයක් වශයෙන් තියෙලා තියෙන දැන් බුදුරජාණන් වහන්සේට පුතේ කන්න කියලා නකුල මාතා නකුල පිට දෙන්න බැලුවා බුදුරජාණන් නිහඬ වුණා. ඒයි බුදුරජාණන් වහන්සේ පුතා කියන්නේ කවුද ලෝකේ ඉන්නේ කියලා අහනවා. එතන ඒ කියන්නේ හේතුව මොකද්ද කියලා. වහන්සේ නිහඬ වුණේ කියලා. ඔය අත්දැව 500ක් ඒ දෙන්නත් මම පුතා වෙලා තමයි ආවේ නසරේ. ඒ ගැටිය තමයි දෙන්නට වතු උනේ. මොනවද කරන්නේ? ඊරහන්. ඒ අවස්ථාවේ හැටි බුදුරන් වහන්සේ ඒ අවස්ථාවේ නිහඬ වුණා. ඉතින් ධ්‍යානෙනි මට 10ක් දෙන්න කියලා අතේ ඉල්ල යන රාහුල කුමාරයා. ඉතින් සීලයට හරියට සාම්බුරන්ට කියනවා. සාරිපුත්ත මේක මෙයා මහාන කරන්න. මගේ මේ 10ක් දෙන්න. ඉතින් ධ්‍යානෙනි 10ක් දෙන්න කියලා පස්සෙන් එනවා. මට තියෙන එකම 10ක් දෙයි කයිද? ඉතින් මේ වගේ පුතා බවත් හැබැයි මම යන්නේ පියා බවත් හැබැයි. ඉතින් මම 10ක් දෙන්න ඕන. මට තියෙන්නේ. මෙයා කයිද කරන්නේ. දැන් මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුතා කියලාම කිව්වා. පියා බව පිළිගත්තා. පියා බවත් හැබැයි පුතා බවත් හැබැයි. සම්මතේ. ඒ සම්මතේ කඩ කරලා නැහැ බුදුරජාණන්. සම්මතේ ස්වභාවය එහෙම වගේ අපිට පේනවා. ඉතින් ඒ සම්මත තුළ එහෙම ස්වභාවය තියෙනවා. ඒ මොනවාද කරන්නේ? ඒක පැවිද්දට ලොකුම හානියක් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. තමන් ජීවිතයෙන් දැනගෙන තියෙනවා එච්චර. දැන් දෙදෙනින් ආරාධනාවක් ලැබුණොත් බණ කියන්න යන්න පුළුවන්. එතකොට මම දුර බැහැරක ඉන්නේ. ඔව්. එතකොට අදින් රාත්‍රී කාලේ ඒ නිවසේ නැවතුන තෝරන්නේ. නැවතුන කම නැහැ. මේක නැවතිලා නිදා ගන්න අයිතියක් නැහැ. මේ කාන්තාවක් එතන ඉන්නවා. ඒ ගෙයි ඉන්නවා. ඔව්. ඒකයි. ඒක වාදයට ඉන්නවා. ඔව් ඒක වාදයට. එතකොට දැන් මේ තාත්තු නිවාසයක් තියෙනවා කියලා හිතමු. ඔව්. ඒකේ උඩ තත්ත්වයේ මට දෙන්න. ඔව්. ඒ ප්‍රඥාවක් වෙන්නේ. ඒ ප්‍රඥාව. ඒක වෙනම කොටසක් වෙන්නේ සම්මතිය තියෙනවා. ඒකයි. ඔව් දැන් නයි ඒක හරියන්නේ නැහැ. මොකද දැන් අද තියෙන ගෙවල් වල හැදිනොත් කීයතරෙම මේ සම්බන්ධ මේ බෑ. ඒක ගියක් හැදින වෙනම තියනවා නම් ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් කේස් කාර්ය බලුවොත් ඒවා තියෙන අනුපාත. මොකද මේ නමුත් විශේෂයෙන් ගියක් කියන්නේ ඒක තට්ටු ගන්න එකක්. සම්මතේමයි ඒක බලපාන්නේ. ගෙදර දැන් එයා ඉන්නේ තට්ටුවක එක තට්ටුවක නම් ඉන්නේ මොකද? ඒකේ කාමරයක් තුන ගැලපෙන්නේ නැහැ. ඔය ඒක තමයි. ඒකයි. දැන් මේ තට්ටුවක් තියෙනවා. ඔව්. ඒ තට්ටුවේ කවුරුවත් නැහැ. ඔව්. ඒගොල්ලන් පහල නිදා ගන්න තියෙනවා. ඔව්. ඒගොල්ලන් වහලා ඉන්නවා. ඔව්. මම ආවන් උඩ දෙනවා. හරිද? ඒකට ඔව් ඒකෙන් ඒ තරම් කම්පතියට ප්‍රශ්නයක් එන්නේ නැහැ.
ඒවා ඉතින් අර මොකද බුදුරණාහි ගාත්‍රවල ගිහි ගෙවල් වල නිදා ගැනීම තහනම් කරන්න විවිධ හේතු තිබුණා. ඒ මොකද කරන්නේ නිදානම් කරේ. මේ මොන දේ වුණා හරි ඔය හැම එකකින්ම පෙන්නලා තියෙන්නේ මේක සම්මත එකක්. අපේ චිත්ත ස්වභාවය එකක්. හිතට බලපාන ස්වභාවය විශේෂයෙන් බලන්න. දැන් අවංකකම තමයි ප්‍රධාන දෙන්නේ. අන්න ඒකයි. ඔව් දැන් එතනයි බලවත්කාණයක් තියෙන්නේ. ඔව් ඔව්. ඒ කර්මස්ථානේ වචනේ වලින් කිව්වට බෑනේ. දැන් අන්න ඒකයි. හරියටම ඉන්න ඕනේ. ඉන්න ඕනේ. එතන තමයි බලපාන්නේ. මේක වහලක් යට ඉන්න එපා කියන එක තමයි පෙන්නන්නේ. ඒකේ සම්පතයක් නේ ඒක සම්පතේ. දැන් ඒක තමයි මගේ යම පවු නම් ඒක නගල යුතුයි කියන යම් කිසි කතාවක් තියෙනවනේ. ඒක තමයි නියමහාරය. යම පවු නම් ඒක නගල යුතුයි. මේ පාපාදහතා කියනවනේ. ඒක නෙපෙන්නේ. ඒකයි කාරණේ. ඊළඟ දෙනවද? මත යන යන්න වෙනවා. මිත් ආවනේ මේ චන්දන මහත්තයාවත් අර බාරේ අත්සන් කරන්න කියලා. ඔව් ඔව්. දැන් ආවා. ඔව්. හා හරිද? මේ අර ආවුතුර මේ ආවුතුර තමයි අරකොල්ල කැමති නැහැ. අනේ තමයි. උදාහරණ. හරි. ඒක මතක් කරගන්න කොහොමද? ඔව්. හා. මේකයි කිව්වේ ඒගොල්ලන් සම්බන්ධ තියාගෙන ඒගොල්ලෝගේ වෙයිද මේගොල්ලෝ. ඈ එකතු වෙලා කතා කරලා මොනවද කියන කටයුතු කරලා සම්බන්ධයට කියලා මම කිව්වේ ඒකයි. ඒ මොකද අපි අනික් අය එක්ක සම්බන්ධ ලැබෙන්නේ. ඒගොල්ලෝ එක තියෙනවා නේද? වෙන වේදයක් වෙනවා. හා. ඉතින් බුදුන්තරන් ඉන්න සම්බන්ධයට කිව්වේ ඒකයි. හා. නෑ ඉතින් එකම තියලා ඉන්න ඕන නැත්තම් වන්දලක ඉන්න බෑ. අන්න ඒකයි කියන්නේ. පැත්තෙන් පැත්තට ඉඳලා වෙන මයි කිවිතරියක් දුන්නයි. හා.